අපි අද කතා කරමු ඔබ මේ දකින්න සත පහේ කාසිය ගැන. ආයිබෝවන් නයිලච්චි සල්ලි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ දැන් දන්නවා අද මම කතා කරන කාසිය ගැන. අපි කාසිය බලන ගමන් කාසිය ගැන කතා කරමු. හොඳයි ඔබ මේ දකින්නේ කාසිය. මම දැන් ඔබට කාසිය සමීපව පෙන්වන්නම්. ඔබ මේ දකින්නේ වික්ටෝරියා මහරජින. ඉතින් 4 වෙනි විලියම් රජුගේ අභාවයෙන් පස්සේ 1837 තමයි ඔහු අභාවයට පත් වෙන්නේ. ඉතින් 1838 ජූනි 28 තමයි ඇය රාජාභිෂේකය ලබන්නේ. ඒ වගේම 1870 ඉඳන් 1901 දක්වා ඇගේ රුව සහිත කාසි නිකුත් වුණා ශ්‍රී ලංකාව තුල. ඔබ මේ දකින්නේ කාසියේ පිටුපස. නැවත ඔබ දකින්නේ වික්ටෝරියා මහරජින. හොඳයි මම දැන් කාසියේ පිටුපස ගැන කතා කරන්නම්. ඔබට පහලින් දකින්න පුළුවන් 1870 ලෙස වර්ෂය සඳහන් වෙනවා. ඒ වගේම මෙම කාසියේ මැදියේ සුපුරුදු අපි දකින්න පොල්ගහ සලකුණ සටහන් වෙනවා. ඉතින් මේ කාසියේ මේ පොල්ගහ සලකුණ පැකිලා තියෙන්නේ. ඒ වගේම සිංහලෙන් සහ දෙමළෙන් සත පහ කියන වචනයත් මැකිලා තියෙන්නේ. ඒ වගේම වම් පසින් සිලෝන් ලෙසත් දකුණු පසින් සෙන්ට් ලෙසත් කාසිය ඉහළින් 5 ලෙසත් සඳහන් වෙනවා. ඉතින් මේ කාසියේ පිටුපස පැහැදිලිතාවය පොඩ්ඩක් අඩුයි. හොඳයි අපි මේ කාසියේ විශාලත්වය සහ ඉදිරි තොරතුරු ගැන කතා කරමු. ඉතින් මේ කාසිය මිලිමීටර් 34ක විස්කම්භයකින් යුක්තයි. ඒ වගේම ඝනකම ආසන්න වශයෙන් මිලිමීටර් 2ක්. මේ කාසිය නිකුත් කරන්නේ 1870 දී ඒ තඹලොහෙන්. ඒ වගේම මෙහි බර ග්‍රෑම් 18.9ක්. ඉතින් මේ තමයි මේ කාසිය ගැන විස්තරේ. ඒ වගේම ඔබට මේ කාසිය ගැන තොරතුරු කොළඹ චැතන්ස් වීදියේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික කෞතුකාගාරයෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අනිල් පෙරේරා මහතාව. ඔහු තමයි මේ කාසිය ලබා දුන්නේ මට මේ කටයුත්ත කරගන්න. ස්තුතිවන්ත වෙනවා ඔහුටත්. හොඳයි එහෙනම් මේ වගේ අලුත් කාසික තොරතුරු සමග හමු වෙමු. එතෙක් ඔබට අයබෝ වේවා.